බොමුල ළඟදී මාරසේනා පාර දෙනවා නසමින් කෙලෙස බුදු පදවිය හිමි වෙනවා එලොවුතුරා බුදු ගුණ සියයට එනවා මුදුනත තබා මම බුදු හිමි නාම දිනවා සත්වග සාතට කරුණාවෙන් මඟ කියන නසමින් කෙලෙස නිවනට යන මඟ සාදනේ ලොවුතුරු දාම දේවනුවසියට රැගෙන මුදුනත තබා වන්දිනෙමි මම දම්රුවනේ කාවත දාරා ගෙන සාසුනේ වැඩ හිඳින දෙසමින් දහම් සැමටම නීති මඟ කියනේ ආර්ය සංඝරෝවන සියට මම රැගෙන අරඹමි දහම් සංඝ ගණ පා යුග නැමද තෙරුවන් නැමද සීකර ගුණ ආරබන්නේ සඳහම් සායුරේ ඔබ අප අත පිහිනන්නේ තිලොවග පියා දේසු සඳයම් විඳගන්නේ අසමින් දාම් නිවනේ මඟ සාදමින් තිලෝ තිලක බුදු සමිඳුන් දෙසුසුනි මල්ල දාමයි අසන්න මේ සුපින්වතුන් අද මෙහි එක් වූවයේ අසාදම් සැමසිතුවිලි දහමින් සැනසෙන්නයි සුපිනවතුනි සාදු සිතින් බුදු බණ ආගන්නයි බුදු බණ ආගන්නයි සදැහැති ගුණගරුක පින්වත පින්වතියනි මේ වෙලාවේදී ඔබ සූදානම් වෙන්නේ ඉතාමත් වටිනා කියන පින්කමක් ඉෂ්ට සිද්ධ කරන්නට
විශේෂයෙන් කනම්පිටිය අංක 209 21 නිවසේ විසූ මිට වසර 3කට පෙර මිය පරලව යන්නට යෙදුන පී.ජී. දයාවති මෑණියන්ට එවැගේම වසර 16කට පෙර මිය ගිය පී.ජී. සෝමරත්න පියාණන්ට එවැගේම වසර 16කට පෙර මිය ගිය ඊ.එම්. කිරිබණ්ඩා පියතුමාටත් එවැගේම වසර 10කට පෙර මිය පරලව යන්නට යෙදුන ජේ.එම්. ලොකුමැණිකේ ආදරණීය මෑණියන්ටත් වසර 5කට පෙර මිය පරලව යන්නට යෙදුන ජී.එච්. චන්ද්‍රසේකර පියතුමා ඇතුළු මිය පරලව ගිය සියලුම ඥාතීන් සිහිපත් කරගෙන ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට දුව පුතා සහ මොනබුරු මිනිබිරියන් එකතු වෙලා මේ පින්කම මේ ආකාරයෙන් සංවිධානය කරන්නට යෙදුණා. එමනම් පින්නතුනි මේ අත දුව පැන යන සිතුවිලි රැක ගන්න සිත රැකගෙන සුපිනවතුනි බුදු බණ අහගන්න අසාදාම් සසරේ දුක නිම කරමින් ඔන්න නිවනට යන මාවත ගැන කවුරුත් දැනගන්න ඔබත් මමත් මේ සසරේ පින්වත ඇවිදිනවා භවයෙන් භවයට පින්වත දිගු ගමනක යනවා පාප කන්දක් පුරව ගන්න අද පින්වත සැරසෙනවා පව් කරමින් සසරේ දුක රැස කරන්ට යනවා දින දින ගුණ දාම වියකියන්නේ මනුදම පින්වත යට වේයන්නේ මොනවාද මිනිසාට මේ සිදුවන්නේ මේවා ඇසුවිට බඩ පාපුදන්නේ උදේ හවස බණ ඇහෙන රටක එවාගේම පින්නතුනි පිරිත් හඬින් රැය පහන් වෙන රටක නිතරම අපිට අහන්න දකින්න ලැබෙන්නේම ගුණධහමින් පිරිහුණ සමාජයක මිනිසුන් කරන සාහසික ක්‍රියා එවන් වූ ජන සමාජයක් පවතින යුගයක මෙසේ සද්ධර්මයෙන් ඔබව පෝෂණය කරන්නටයි සූදානම් වෙන්නේ. පිනතුනේ බණ අහන්නට කලින් ඔබ මේ දේ සිතට ගන්නට ඕනේ. කසු කුසු අඬ නවතමු බුදු බණ පද විමසමු සිතට අරන් සඳහම් රස දෙවි මඟ අපිගෙන යමු දෙවි මඟ අපිගෙන යමු තිල්ලෝ තිල්ලක බුදු පියා දෙසු සඳහම් රස සොයා ගයමි ගයමි ඔබ සැමටත් සම්බුදු ගුණ ගය ගයා සම්බුදු ගුණ ගය ගයා පින්නතුනි පින්නත් හැමදෙනාම එකතු වුණේ මොකටද මොකටද එකතු වුණේ බණ අහන්න
පිටතොරේ මේ බණ ඇසීම ඉතාමත් වැදගත් වටිනාකමක් තියෙන දෙයක්. මම ඔබෙන් විමසුවොත් ඇත්තටම මේ අම්මලා බණ අහන්නේ ඇයි? ඇත්තටම බණ අහන්නේ ඇයි? නිහඬයි කනම් පෙටියද අද නිහඬ බවයි ඒ ගැන සිතෙන විට පින්වත හිතට දුකයි පින්වත ඔබත් බණ ඇසුමට සිත දුන්නයි පවසනු මැනවේ බණ ඇසුමට ආවේ අදයි අදද බණ අහන්න ආවේ පළවෙනි වතාවට නෑනේ විශේෂ ගාන්න බණ අහලා තියෙනවා හාමුදුරුවනේ. ඇයි මෙච්චර කාලයක් එහෙනම් බණ ඇහුවේ ඇයි කියලා දන්නේ නැත්තේ? දැනගෙන ඉන්න එපා නේ? දන්නවද? එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා උත්තර දෙන්නට නැත කවුරුත් සුපින්වතුනි පිළිතුර දුන්නොත් නොබ කරනවා මම පහවසරටම සමත්. මොකද්ද උත්තරේ? ඇයි බණ අහන්නේ? හාමුදුරුවෝ බණ කියනවා අපි අහගෙන ඉන්නවා නේ? මට ඇහෙන්නේ නැහැ. නිවන් අවබෝධ කරගන්න. එහෙනම් මේ ධර්ම දේශනාව නිමා වෙනකොට මේ අම්මලා ඔක්කොම නිවන් දැකලා ඉදී. නේද? ඇත්තටම නිවන් දකින්න පුළුවන්ද? එහෙනම් මන් නිවන් දකින්න එපා අම්මලාට කලින්. ලංකාවේ හතර වටේ බණ කියන මට මං ඔබට කලින් නිවන් දකින්න ඕනේ. එහෙම බෑ. එහෙනම් පිනතුනි මිනිස් සිත කිලිට වෙලා තියෙන්නේ ක්ලේශ ධර්මයන්. මේ කියන ක්ලේශ ධර්මයන්ගෙන් කිලිටු වුණ සිත පිරිසිදු කරගන්න ඕනේ. මේක එකපාරම කරන්න බෑ. බුදු පදවිය ලබන්නත් කාන්තිමත් ශාන්තිනායක අපේ තිලෝතිලක බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුවා. හිතන්නකෝ එතකොට නේද? උන්වහන්සේ බුදු පදවිය ලබන්න සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුවා. එසේනම් නිවන් දකින්න අපි කොයිතරම් සංසාරේ දුක් විඳින්න වෙයිද හිතන්න. පිනතුනි එහෙමනම් මෙලව ජීවිතයේදී ඔබ බණ අහන්නේ ඇයි? බණ අහනවා සිතට ගන්නට ඕනි. සිතට අරගෙන යනවා ධර්මයට අනුව ජීවිතය ගෙන යන්නට ඕනි. ජීවිතයේ ධර්මානුකූලව අරගෙන යන්නට ඕනි. මේ බණ අහලා ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතේ එක මොහොතක් හරි ධර්මානුකූලව ගත කරොත් අන්න මේ ධර්ම දේශනාව වැදගත් වටිනාකම තියෙනවා. ඒ හිතට අරගෙන පිනතුනි අපි මේ ධර්ම දේශනාවේ ප්‍රතිඵලය පිළිබඳව පොඩ්ඩක් අහලා බලමු. සුන්දර ගාමකි මානරම් කාන්දු වැටි අතර පාවතින වේරකි මානරම් ගාම අතර ලෝතුරු දාම නිරතුරු දේශනා අතර මෙවැනි දෙයක් සිදු වෙයි පින්වත මේ පුර. එක්තරා ගමක තියෙනවා හරි ලස්සන විහාරයක්. පන්සලක් තියෙනවා. මේ පන්සලේ හැමදාම වගේ
ධර්ම දේශනා කරනවා. දවසක් එක අම්මා කෙනෙක් තම පොතු තුරුලට ඇය ආරගන්නේ අරගෙන පොඩි පුතු වෙහෙරට යන්නේ බනේ මාණ්ඩුවෙට අම්මා පැමිණෙන්නේ දන්නවාද මොනවද එයි වන්නේ අම්මා ලොවුතුරා බුදු බණ අසන විට සුරතල් පුතා පැන්නේ දැන් සෙල්ලමට මිඳුලේ මේ අත පුතු දුවන කොට නැවතුණා සුපින්වත තුඹසකි තිබුණ තැන මොකද උනේ අම්මගේ තුරුලේ හිටිය පුතා මිදුලට බහැලා සෙල්ලම් කරනවා මෙහෙම මිදුලට බහැලා සෙල්ලම් කරන මේ පුතා පින්නතුනි දැන් එහෙට මෙහෙට දුවන ගමන් ළඟ තිබුණා තුඹසක් මේ තුඹසට මේ පුංචි පුතා අත දමනවා එහිදී කුමක් නම් සිදු වේවිද කෙලි සෙල්ලමින් අත යන අතරේ දැම්මා අත තුඹසට මේ අතරේ එයි සිටි නාගයෙක් වී පෙන් මෙවාරේ විසදුම හරිනවා පුතු හට මේ අතරේ විසදුම වැදී පුතු සේසුන් අම්මා දැක දැකාත බුදු බණ විමසන්නා බුදු බණ ආසා අවසන මෙය සිදුවන්නා අම්මා පුතා ආසලට දැන් දිව එන්නා පින්නතුනි අපි නම් කොහොමද ඈ තව ටික වෙලාවක් වුණ මෙතනින් අම්මලා කී දෙනෙක් නැගිටලා යයිද දන්නේ නැහැ නේ සාමාන්‍ය අපි දන්නවා ධර්ම දේශනාවලට වැඩම කරාම අපි දකිනවා ධර්ම දේශනාව පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන වෙනකන් ඉන්නේ බොහොම ටික දෙනයි. එහෙට ඇඹරෙනවා සමහර අය. මෙහෙට ඇඹරෙනවා ළඟ ඉන්න එකට ඇඟිල්ලෙන් හරි අයින්නවා. නේ? පින්නතුනේ. ධර්මය අහන කෙනෙකුට කවදාකවත් ඒ හැරයක් වෙන්න එපා. ඔබට බණ අහන්න ඔබ කැමති නැත්තම් ඔබ මොකද කරන්න ඕනි? ඒ ධර්ම දේශනාව සිදු කරන තැන ඉන්න එපා. පටන් ගන්න කලින් නැගිටලා යන්න. නේද? මොකද බණ අහගෙන ඉන්න කෙනාට කරදරයක්. අපි දකිනවා සමහර වෙලාවට අපි බණ කියාගෙන යනවා. ඉතින් බණ කියාගෙන යනකොට අම්මලා නැගිටලා යනවා.
නැගිටලා යනකොට බණ අහන කෙනාටත් කරදරයි. බණ කියන අපිටත් කරදරයි. නේද? හැබැයි අරාම්ම එහෙම නැහැ. තමන්ගේ ආදරණීය පුතා සිහිසුන් වෙලා බිම වැටිලා. නමුත් මේ අම්මා බණ අහන එක නැවතුනේ නැහැ. ධර්ම දේශනාව අහලා අවසන් වුණාට පස්සේ මොකද කළේ? දුවගෙන ඇවිත් පුතු දැත්තට ගන්නේ අරගෙන මෙසේ අම්මා එයි පවසන්නේ අසුබුදු දහම ඇත්තක් නම් මෙය වෙන්නේ මගේ පුතු සුව වේවා පැතුමකේ පතමින්නේ දැන් මොකද කළේ? අම්මා පුතා තුරුලට අරගෙන කියනවා මම මෙච්චර වෙලාවක් අහපු බුදුබණ සත්‍ය නම් ඒ සත්‍යානුභාව බලයෙන් මගේ පුතා සුව වේවා කියලා ප්‍රාර්ථනා කළා. මොකද උනේ? බුදු ගුණ බලය කවදත් ලොව පැතිරෙනවා බුදු ගුණ බලය විදා සෙත සැලසෙනවා ආදර මවගේ දුක් ගිනි යනවා අර පොඩි පුතා බුදු ගුණයෙන් සුව වෙනවා සාදු කියමු. කවි බණ ආන කොට සමහරු නිදියනවා ඒ පිළිබඳව හොඳ හැටි මම විමසනවා නිදියාගත් තොතින් නොම බණ වැටෙනවා පින්වත හොඳින් බණ ඇසුමට සිදු වෙනවා අම්මලා දැම්ම නිදි වගේ දැම්ම නිදා ගන්න එපා මොකද මම අද උදේ 8ට විතර පන්සලෙන් පිටත් වුණ කෙනා ඉතින් වෙහෙස මහන්සිය මට කොයිතරම් දැනෙනවද පෙරේද දවසේ පොය දවසේ නාවුල ඒ වගේම කළුවක්ගල කියන ප්‍රදේශවල කාව්‍යමය ධර්ම දේශනා දෙකට වැඩම කරලා හරියටම ඊයේ උදේ 4යි පන්සලට වඩිනකොට ඒකත් නිමා කළා අද මේ ධර්ම දේශනාවට වැඩම කළා වගේම ආපහු හෙට මාතලේ ප්‍රදේශයට වඩිනවා ඉතින් මම මේ තරම් දුරක් වැඩම කරලා මේ කාව්‍යමය ධර්ම දේශනාව දේශනා කරලා යනකොට ඔබට මේ සියල්ල අමතක වෙලා තිබුණොත් වැඩක් නේද හෙට උදේ වෙනකොට මොකවත් ඔළුවේ නැත්තම් වැඩක් නැහැ එහෙනම් මම බණ කියන්නේ මෙච්චර දුරක් වැඩලත් වැඩක් නැහැ නේ මෙච්චර මේ පන්සල් තියෙනවා හාමුදුරුවෝ ඉන්නවනේ ඉතින්
එනිසා පින්නතුනි හොඳට බණහන්න. සිතට අරගන්න. ජීවිතය ධර්මානුකූලව අරගෙන යන්න. එසේනම් පින්නතුනි අද මම ඔබට මාතෘකා කරගත් ධර්ම දේශනාවට මෙසේ අවතීර්ණ වෙනවා. තුන් සිත පාදවාගෙන බාන ආසනු මැන අසලාදාම් සිතුවිලි තුල රාඳනු මැන ජීවන ගමන දාමින් අරගෙන යන්න පින්වත එසේ නම් බුදු බණ අහගන්න දඹදිව් තලයට ඔබගෙන යනවා සිදුන පුවතක තතු විමසනවා අසන්න මේ ගැන කරුණු කියනවා අසාදම් රස සිත සැනසෙනවා පින්නතුනි ඈත අතීතයේ සිදුවන එක්තරා කතා පුවතක් ඔබට අද කවියෙන් දේශනා කරන්නටයි සූදානම් වෙන්නේ. මේ කතාව ආරම්භ වෙන්නේ මෙන්න මෙසේ. යුවල කියාතිනත අරගෙන පින්වත පසු වෙනවා සතුටින් තම දිවි මග උන් පින්වතගෙන යනවා මේ යුවලට දාව අනේ දරුවෙකු උපදිනවා කල්යාමෙදි පියතුමා දැන් මිය පරලොව යනවා අම්මයි පුතයි දැන් නිවසේ තනි වෙනවා මවුනු සුම මැදින් පුතු ඇතේ දැඩි වෙනවා කටු මැටි පැලේ ආලෝකය පුතු වෙනවා සතුටිනි එදා අම්මා දෙවේ ගෙන යනවා පියතුමා මිය ගියා. මේ ආදරණීය අම්මා තමන්ගේ ආදරණීය පුතාව තුරුලේ තියාගෙන මේ අම්මා පුතාව පෝෂණය කරන්නේ මෙහෙමයි. සිටු ගෙදරට මන්දිරයට අම්මා යනවා පුතු පාසෙකින් තියලා ඇය මෙවර කරලෙනවා දරදිය ඇදලා මුන්දලක් අතට ගන්නවා තම පුතාට මේ අම්මා කුස පුරවනවා
මේ ආදරණීය අම්මා පුතාව අරගෙන සිටු මන්දිරවලට ඒ වාගේම විවිධ තැන්වලට ගිහිල්ලා ඒ අයට බැල මෙහෙවරකම් කරනවා. මෙසේ බැල මෙහෙවරකම් කරලා ඒ ආදරණීය අම්මා පුතාව පෝෂණය කරනවා. මේ අම්මා ලැබුණ කාවනු ආරං අම්මා අනේ බත් ටික උයන්න මෙසේ පුතුගේ කුසද පුරවා අම්මා සැනසුම ලබන්න ඇයගේ කුසගිනි නොමැත ඉතුවේ පුතා ගැනමයි සිතන්න උනා අම්මා මෙසේ පුතුවාට ආහාර සකසා කවන්න. දැන් මොකද උනේ? අම්මා ලැබෙන පුංචි සොච්චමෙන් හාල් ටික අරගෙන ඇවිල්ලා පුතාට බත් ටික උයලා දෙනවා. මේ අම්මා පුතාගේ කුස පුරවනවා. සමහර දවස්වලට මේ ආදරණීය අම්මගේ කුස පුරව ගන්න බත් ටිකක් නැහැ. මේ ආදරණීය අම්මා සමහර දවස්වලට දම්කුඩ ටික තමයි හොරගෙන කන්නේ. මේ තරම් දුක් විඳලා තමන්ගේ ආදරණීය පුතාව පෝෂණය කරනවා. මෙසේ පෝෂණය කරන අතරතුර පින්නතුනි දින සති ගෙවිලා පින්වත කාලය දැන ගත වුණා. ලදරු සමය නිමා කරලා ළමා සමය ලං වුණා. ශිල්ප සතර උගන්වන්න මේ අම්මට සිත්නුනා. මෙලෙසින දැන සුපිනවතුනි එමදායි සිදුනා. මෙන්න මේ ආකාරයට මේ අම්මා දැන් කල්පනා කරනවා දැන් පුතාගේ කල වයස හරි ඉගෙන ගන්න. මේ අම්මා කල්පනා කරනවා පුතාට උගන්වන්න. කවියන කවිය මම පදවැල් අමෝනනවා. ඒ අතර අම්මලා රාසෙම සැතපෙනවා. නින්දේ සිටින අය මෙලෙසින් පෙන්වනවා. සාදු නදක් දෙමු කවේ බණ නවතනවා. ඔක්කොම අම්මලා නින්දේ හිටියේ. දැන් සාදු කිව්වේ මොකටද? කවි බණ නවත්තන්න සාදු කිව්වේ. අහුවද හොඳට? ආගෙන ඉඳලා නෑනේ. මන් නිකන් බොරුවටනේ කෑ ගහලා තියෙන්නේ. ආගෙනද හිටියේ? මට ඕනකම තියෙන අවධානය යොමු කරගන්න. අම්මලා හොඳට අහගෙන ඉන්නට ඕනේ. එහෙම නැත්නම් මේ ධර්ම දේශනාව වැටහෙන්නේ නැහැ. එමනම් පින්නතුනි අත් දෙක කාගේත නලලට ගන්න ඇලි මැලි කම්මැලි කම් දුරුවන්න නින්දේ මත දුරුවි බන ආගන්න
සාදු හඬක් පාතුරමු අපි ඔන්න පින්නතුනි අපි දැන් නැවතත් මේ කතා පුවත අහන්නට සිතුවිලි යොමු කරමු මේ ලෙස එදා පුතුහට සිල් පය දෙන්න පුතුගෙන ගියා ගුරු ගෙදරට ඇය ඔන්න මේවර කරලා ලැබෝ මොන්දලිනි ඇය ඔන්න පින්වත විය ගුරු පාඬුරුද ඇය දෙන්න දුක් විඳ අම්මා මුඳල් සොයනේවා සමදා මේවර කොට ඇය එනවා කහවණු එක දෙක එකතු කරනවා පුතාට මේ සෑම වියදම් කරලනවා දැන් මේ ආදරණීය පුතා තක්ෂිලාවේ ඉගෙන ගන්නවා මේ අම්මා හම්බ කරන මුදල් තමන්ගේ පුතා වෙනුවෙන් වියපැහැදම් කරනවා කාලයේ මෙසේ ගත වීගෙන යනවා ඒ අතරතුර මේ පුතා දුන්නු සිල්පද කඩු සිල්පද සියලුම දේ අරගන්නේ දක්ෂම සිසුවෙකු විලසෙනි සිල්ප සතර නිමවන්නේ ඉගෙනුම කරමින් පුතුවට රැකියාව කිමිවන්නේ සුපිනවතුනේ රජ මැදුරේ සේවකයෙකු විලසින්නේ පුතු හට දැන් මේ රැකියාව ලැබෙනවා අම්මත පින්වත සතුටින් ඉපිලෙනවා පුතු මේ අම්මා පුතු මේ අම්මාට නිති සලකනවා මේමයි ගුණදම් ඇති දරුවන් කරලෙනවා පින්නතුනි අද සමාජේ නම් කොහොමද රජේ රැකියාවක් ලැබුණ ගමන් අම්මත් අමතකයි තාත්තත් අමතකයි සමහරක් විටකදී මෙතනත් ඇති තමන්ගේ ආදරණීය පුතා තමන්ගේ ආදරණීය දුව අනේ මගේ ළඟට ඇවිල්ලා මාව බලලා යනවා නම් අවුරුද්දකට සැරයක් හරි ඇවිල්ලා බලලා යනවා නම් කියලා හිතන කල්පනා කරන අම්මලා ඇති මේ වගේ සමාජයක් අද තියෙනවා කෙසේ නමුත් පින්නතුනි මේ ආදරණීය පුතා රජයේ සේවකයෙක් වුණාට රජ මැදුරේ සේවය කරාට මේ පුතා අම්මට හොඳින් සලකනවා කොහොමද හිමිදිරි උදෑසන පුතෝ අවදේ වුණා පිස ආහාර මේ පුතු දැන් සැරසෙන්නා
කරලන්නා අම්මට බත කාවා රැකියාවට යන්නා බලන්න මේ ආදරණීය පුතා මොනතරම් ගුණ යහපත් කෙනෙක්ද හිමිදිරි උදෑසන මේ පුතා නැගිටලා උයලා පියලා අම්මව නාවලා අම්මට කෑම ටික කවලා අම්මට දවාලට කන්නත් ආහාරය හදලා පිළියෙල කරලා මේ පුතා උදෑසන යනවා රැකියාවට නැවත එන්නේ සවස මේ අතරතුර අම්මා කල්පනා කරනවා මෙහෙම දෙයක් දින සති දැන ගත වුණාය තරුණෙකු විය පුතු විලසින අම්මා පුතු දෙස බලලා මේම දෙයක් පැවසුවාය මේම දෙයක් පැවසුවාය පුතේ නුඹේ කල දවසත් දැන් නම් හරියනවා නුඹ විවාවිය යුතු බව අම්මා පවසනවා අම්මට පිසසුද කියලා පුතු දැන විමසනවා අනේ අම්මේ මට බෑයයි පුතු දැන් පවසනවා මේ පුතා අම්මට කියන අම්මේ මට දැම්ම විවාහ වෙන්න බෑ මට පුළුවන් අම්මව ජීවත් වෙනකන් අම්මට සලකන්න මං ආසයි මගේ දෑතින් අම්මට සලකන්න මෙහෙම කීවට පස්සේ අම්මා පින්නතුනේ තවත් දවස් දෙකක් ගියාට පස්සේ මෙහෙම කියනවා මගේ රත්තරනේ මා කියනාදය අහා ගන්න ආසයි මටත් දරු සුරතල් දැක ගන්න හැමදම බැරිය නුඹ හට සැම කරලන්න පුතුනේ අවැසි වෙයි යුග දිවි යට යන්න ගස ගස පුතු ආසලට ආසොදු අම්මා හිස අතගා පුතාට පැවසුවේ අම්මා මගේ ඇස දෙක පිය වෙන්නට පෙර සිතනම්මා විවයා වෙලා සතුටු කරනු මැන පොත අම්මා එකි ගහ ගහ කියනවා පුතේ මාත් කැමති දරු මුණුබුරන් දකින්න මගේ ඇස් දෙක පිය වෙන්න කලින් නුඹ විවාහ වෙලා ඉන්නවා දකින්න කැමති කියනවා දැන් අම්මා මේ විදිහට කියනකොට පුතා කල්පනා කරනවා අම්මගේ හිත රිද්දන්නත් හොඳ නැහැ අම්මා මිය දෙන්න කලින් අම්මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න ඕනි ඒ නිසා මොකද කරන්නේ සිත ගිය තැනකට මේ පුතු මේ ලෙස පින්වත සිතුවිලි ආවෙනවා අතිනත අරගෙන
පින්වත මේ ලෙස බිරිඳකි කැඳවාගෙන එනවා බිරිඳකි කැඳවාගෙන එනවා සිරිදුව වැඩියා වාගේ කියමින් අම්මා පින්වත තුටු වෙනවා දුවට පුතාටද එකසේ සෙනෙහස අම්මාගේ හත තුල පැතිරෙනවා අම්මාගේ හත තුල පැතිරෙනවා පිනතුනි අපෙත් එහෙම නේද නිවෙස්වලට තමන්ගේ ආදරණීය පුතා විවාහ වෙලාවට පස්සේ හරියට ශ්‍රියා කාන්තාව වැඩියා වගේ කියනවා ගෙදරට ඒ කාලය තුල පිනතුනි ඒ විවාහ වෙලා එන කාන්තාව ගෙන් එළියටවත් බහින්නලු මාස දවස් සති කීපයක් යනකම් හරියට කතා කරන්නවත් නැල්ලු ඔළුව නමාගෙනලු යන්නේ නේද හැබැයි සති දෙක තුන දැන් ගත වී යනවා ටික ටික පින්වත මෙය සිදු වෙනවා දියණිගේ සතු දැන් එළියට එනවා මේමයි පින්වත දැන් වෙනවා පිනතුනි මාස ගණනාවක් යනකොට මොකද වෙන්නේ මේ කියන ලේලිය දැන් හරිම නපුරු වෙනවා දැන් අද සමාජයේ සමහරක් විටකදී නන්දම්ම පස්සේ ලේලි ඉදලා අරගෙන දුවගෙන යනවා නන්දම්ම ගේ වටේ දුවනවා ඒ වගේම අනිත් පැත්තත් වෙනවා ලේලිය සමහරක් විටකදී ගේ වටේ දුවනවා නන්දම්ම ඉදලා අරගෙන පස්සෙන් පන්නනවා නේද ඒ වගේ සමාජය දැන් මේ නිවස තුලත් මොනවනම් වේවිද අපි දැන් බලමු මොකද වෙන්නේ කියලා පුතු තම රැකියාවට පීඩ වෙනවා නන්දම්මයි ලේලි නිවසේ වෙනවා ටික ටික ලේලිගේ හැටි මාතු වෙනවා නන්දම්මට දැන් වෙනසද වැටෙනවා පුතු නැති වෙලාවට පින්වත මෙය වෙනවා ගේ දොර තනින් තන දන් කෙලසොට පුරවෙනවා අයියෝ මුලෝගේදර මේලෙස කරලනවා මේම අම්මගේ හැටි බව පෙන්වනවා ලේලිය මොකද කළේ පිනතුනි අය දැන් ස්වාමි පුත්‍රයා වැඩට ගිය වෙලාවේ ගේ සම්පූර්ණම අපිරිසුදු කරනවා මේ සියල්ලටම හේතුව අම්මා බව ඔප්පු කරන්න අය උත්සාහ කරනවා
දැන් මේ විදිහට ටික දවසක් යනකොට මේ ලේලිය මේ බීරිඳ මොකද කරන්නේ? පින්නතුනි ස්වාමියා එනකොට ගෙයි මුල්ලකට වෙලා අඬනවා. දැන් මේ ස්වාමි පුත්‍රයා ඇවිල්ලා මොකද කරන්නේ? ඇයි මගේ සොඳුරිය ඇයි නුඹ මේ අඬන්නේ හේතුව කියමුද මෙම බලන්නයි මියනි මම හැමදාම කොතරම් කීවාත අසන්නේ නෑ නොව මෙම අම්මා තන තන කෙල ගාසමින්නේ සොටු සූරා සෑම තන දාමමින්නේ මුළු නිවසම දැන් අපාය වෙන්නේ කොමද මේවා මම ඉවසන්නේ මෙන්න මේ ලෙස පින්නතුණි අය අඬා කියනවා. ඒ වෙලාවේ ඇය තමන්ගේ ස්වාමියාට මෙහෙම කියනවා. බෑ මට තවත් මේ සමනම් ඉවසන්න මම ගන්නවා තීරණයක් දැන් ඔන්න මේ සෑම අතරදා මම යනවා යන්න මම යමි මගේ අම්මගේ නිවසට යන්න අපේ සමාජයේ තියෙනවානේ පිනතුනි ස්වාමියායි බිරිඳයි දෙන්න පොඩ්ඩක් රණ්ඩු වුණ ගමන් මොකද වෙන්නේ? රෙදි ටික බෑග් එකේ දා ගන්නවා යනවා නේද? පින්නතුනි ගැහණු අයට මායම් කීයක් තියනවද? මායම් කීයක් තියනවද? ඇහෙන්නේ නැහැ. 64ක්. එහෙනම් 65 වෙනි මායම තමයි මේක. මොකද කරන්නේ? තමන්ගේ ස්වාමියා ගෙදරට ඇවිල්ලා එක්කන් යනවා කියලා බිරිඳ දන්නවා. මොකද හේතුව? පින්නතුනි දින කීපයක් යනකොට ගෙදර ඉන්නකොට ස්වාමියාට පාළුව තනිකම කාන්සිය දැනෙනවා. ඒ වාගේ රසට ආහාරයක් වෙලා දෙන්න කෙනෙක් නැති පාඩුව දැනෙනවා. ඒ නිසා මොකද කරන්නේ? අර තරහ ඔක්කොම අමතක කරලා යනවා. තමන්ගේ බිරිඳ එක්කන් නේද? ඒක පරීක්ෂා කරන්න තමයි බොහෝ අය කරන්නේ කටයුත්ත. හරි. අපි කතාවට යමු. මීළඟ මෙසේ ඇය පවසන විටදී එයි අල්ලා සුරත පවසයි මේ ලෙසට හිමි ඇයි මගේ සොඳුරියේ ඔතරම් දාරුණු මෙයි මොනවා කල යුතුද ඉන්නට රැඳීමෙයි බිරිඳගේ අත් දෙකෙන් අල්ලගෙන මේ ස්වාමියා කියනවා අනේ සොඳුරෝ ඔබ යන්න එපා. නුඹට කුමක්ද සිදු වෙන්න ඕනේ? නුඹට අවශ්‍ය දේ පවසන්න. මා ඒටු කර දෙන්න. මෙන්න මේ වෙලාවේ ඇය පවසනවා මෙහෙම. බලන්නයි මියනි
අම්මාගේ තත්ත්වේ ඇය ඉන්නෙම මා පෙරේත මත්තේ සිටියොත් ඇය මේ නිවසෙහි මත්තේ අපි දෙන්නට නම් සතුටක් නැත්තේ එනිසායි මියනි මෙය ආගන්න අවැසිය අම්මා මරලා දාමන්න නැතේනම් මට බෑ මෙයි නවතින්න මම යමි මගේ මහා ගෙදරට යන්න පුතා දෙලොවක් අතර තනි වුණා පිනතුනි මේ සිදුවීම ඔබට සිද්ධ වුණා නම් කවුරුද තෝරගන්නේ අම්මද බිරිඳද දැන් බිරිඳ කියනවා අම්මව මරලා දාන්න කියලා එහෙම නැත්නම් ඇය මහගෙදරට යන්න යනවා කියලා කියනවා කවුද තෝරගන්නේ ඇහෙන්නේ අම්මා කියලා ෂුවර්ද එහෙනම් ඇයි මෙච්චර මේ ගම මේ නගරයක් පාසා වැඩිහිටි නිවාස ඇයි වැඩිහිටි නිවාස ඕන නෑනේ නේද ඕනද වැඩිහිටි නිවාස නෑ ඉතින් මේ ආදරණීය පුතා එදා පිනතුනි දැන් මේ පුතා හඬනවා මොනවද දෙවියනේ මා කරන්නේ කොමද අම්මා මරලා සැනසෙන්නේ බිරිඳත් මගේ ඇය දුක කිනි සිටින්නේ මා කවුරුන්ද දෙදෙනාගෙන් තෝරා ගන්නේ පුතුවන්ට හඬා පින්වත සිතන්නේ කොමද මගේ අම්මව මම මරන්නේ බිරිඳගේ දෑත අල්ලාමය කියන්නේ ඒ මගේ අම්මා ඉවසන්නයි කියන්නේ අනේ සොන්දර ඒ අම්මා වයසට ගොස් සිටි මා වෙනුවෙන් දිවිදිය කළ අම්මා බව කියයි ඒ අම්මා මරන්නේ
මම කොමද නුඹ සිතයි කියමින් මේ ස්වාමියා පින්වත දැන් කියයි ස්වාමියා පින්වත දැන් මේ විලසින් කියයි දැන් පින්නතුනි අර ස්වාමි පුත්‍රයා කියනවා අනේ බිරිඳ අනේ සොඳුර ඔබ නිවසේ ඔබ යන්න එපා තව ටික දවසක් ඉවසන්න මම මොකක් හරි දෙයක් කරන්නම් මෙහෙම කීවාට පස්සේ නැවත වතාවක් ඇය කියනවා අපි දෙන්න එකතු වෙලා අම්මව ගිහින් දාමු ගඟට මේ විදියට බිරිඳ කියනකොට දැන් පුතා කල්පනා කරනවා මොනවද කරන්නේ දැන් මේ බිරිඳ කීවට පස්සේ දැන් මේ පුතා මොකද කරන්නේ රාත්‍රී කාලේ එහෙටයි මේටයි පුතු පිය මන්නා අම්මගේ ඇඳ ළඟ පුතු දැන් උන්නා මේ විලසිනි දැන් එයි සිදුවන්නා අම්මා ළඟ ඉඳ පුතු ඇලපෙන්නා පුංචිම කාලේ හිඳ දුක් විඳේ හැටි අම්මේ මතකයි මෙමාට මේ සැම මගේ අම්මේ මොනවා කරන්නද මම නම් දන්නේ මාට සමාවනු මන ආදර අම්මේ පින්නතනේ මේ පුතා දැන් රාත්‍රී කාලේ අම්මගේ ඇඳ ළඟට තමන්ගේ බිරිඳගේ ඇඳ ළඟට සක්මන් කරනවා මෙහෙම සක්මන් කරන අතරතුර දැන් කල්පනා කරනවා හඬනවා මට මතකයි මගේ අම්මා පුංචි කාලේ මාවත් අරගෙන ගයක් ගානේ සිටු මන්දිරයක් ගානේ ගිහිල්ලා බැල මෙහෙවර කළා මට මතකයි මං වෙනුවෙන් දුක් විඳා යාදරණීය අම්මා දුක් විඳි මාව හදන්න වඩන්න මාව උස්මහත් කරන්න නමුත් අම්මේ මට බිරිඳත් ඕනේ ඔබත් ඕනේ මම මොනවා නම් කියලා කරන්නද මට සමා වෙන්න කියලා මේ පුතා අම්මගේ ඇඳ ළඟ දනින් වැටිලා අඬා දැන් සමාව ඉල්ලනවා මෙසේ සමාව ඉල්ලලා පින්නතුනි මොකද කරන්නේ කොපමණ අඩුපාඩු තිබුණත් මගේ ගෙදර මේ වගේ වෙලාවට බොන්නේ තේ වතුර තබලා තිබුණ මුත වලදන්නට උණු අතුර දැන් නම් නිවේ
ගොස වී ඇත ඇල් වතුර කවි බණ කියන කොට පින්වත වෙහෙසෙනවා උගුරද කටද නිතරම මගේ වියැලෙනවා උණු පැන වළඳන්න සිතුවිලි මට දෙනවා රසනෙන් මෙමාට උණු පැන් අද ඉල්ලනවා පින්නතුනි දැන් මේ පුතා මොකද කරන්නේ ඔසවා අම්මා අරගෙන තම කරට අරගෙන යනවා අම්මා දැන් ගඟට අම්මා දැම්මේ අයියෝ මෝ ගම් දියට අම්මා ගසාගෙන යනවා ගම් දිය සැරට අම්මා දැන් ගඟේ ගසාගෙන යනවා අම්මා මෙසේ ගඟ දිගේ පහළට ගසාගෙන ගොස් පින්නතුනි එක්තරා කටු පඳුරක නවතිනවා මේ අම්මා මොකද කරන්නේ රෑ එල්ලි වෙනකන් අර කටු පඳුරේ එල්ලිලා ඉන්නවා කොහොම හරි මේ අම්මා මේ කටු පඳුරේ එල්ලිලා දැන් ගොඩට එනවා එසේ ගොඩට ආවට පස්සේ මේ අම්මා පින්නතුනි සීතල දැනෙයි බෑපුතුනේ ඉවසන්න කෝ මගේ පුතා කෝ ඇයි නුඹ ළඟ නැද්ද නුඹේ අම්මාව ඇයි දැන් අමතකද අම්මා හඬා වැළපෙයි දැනුනේ දුකද අම්මා සේසුන්ව මොතක බිම වැටුණා යලිසි ආවිත මේ ලෙස එයි කෙරෙනා සොයමින් පුතා යන්නට ඇය සැරසෙන්නා එනමුදු දෙක කොළවාරුව නැති වෙන්නා අම්මා රෑ එල්ලි වෙනකන් සීතලේ කටු පඳුරකට වෙලා මේ අම්මා මේ කටු පඳුරේ එල්ලිලා කොහොම හරි ගොඩ ආවා පිනතුනි පාන්දර ජාමේ මේ අම්මා Tamanගේ මේ විදියට මේ අම්මා ගොඩට ඇවිත් පුතාව බලන්න යන්න පුතාගේ නිවසට යන්න මේ අම්මා සැරසෙනවා. නමුත් මේ අම්මා සිහිසුන් වෙලා වැටෙනවා. ටික වෙලාවකින් නැවත සිහිය එනවා.
මේ අම්මා දැන් මොකද කළේ? පුතාගේ නිවසට යන්නට මේ අම්මා නැගිටලා උත්සාහ කළා. නමුත් අම්මට යන්න බෑ, කකුල් දෙක වාරු නැහැ. මේ අම්මා දැන් දන ගාගෙන යනවා පුතාගේ ගෙදරට. පිනතුනේ මේ අම්මාගේ කකුල් තුවාල වෙනවා, අතපය තුවාල වෙලා. වැදිලා උල් කාට්ටු මේ අම්මාගේ රුයිරු ගලනවා සිරුරෙන් නැගේ. ඉවසාගෙන දුක හද තුල ඇයගේ පුතාගේ නිවසට ආවා මෙලෙසේ. පුතාගේ නිවසට ආවා මෙලෙසේ. හිමිදිරි උදෑසන පින්වත පිලේයින ඇය හඬනවා ගේ දොර ළඟ මෙලෙස ඉඳ. හිමිදිරි උදෑසන දොර අරිනා බිරිඳ දුටුවා අම්මා සිටිනා හැටි පිළ උඩද. දැන් මොකද උනේ? බිරිඳ උදේ ගිහිල්ලා දොර ඇරියා. දොර අරිනකොට ගඟට දාපු අම්මා ආපහු නිවසට ඇවිල්ලා. දැන් ස්වාමියා ළඟට දුවගෙන යන අය කියනවා, පින්නතුනි ඇය කියනවා ඔබ මට බොරුවක් නේද කළේ? ඇයි මට වංචා කළේ? මම යනවා යන්න ගෙදර යන්න. ඒ වෙලාවේ අර ස්වාමියා කියනවා අනේ මගේ බිරිඳ නුඹ මට සතියක් කල් දෙන්න. මං සතියක් ඇතුළත මොකක් හරි තීරණයක් ගන්නම් කියලා කියනවා. ඉන්පසුව පින්නතුනි කුමක් නම් සිදු වේවිද? ගෙවිලා දවස දේදවස ගත වියනවා මෙලෙස එදා පින්වත දිනයක වෙනවා බිරිඳය එදා හදිසියේ දුව ගෙන එනවා සැමියා හමු වෙලා මෙලෙස පවසනවා සතුට කිස්වාමිනි සතුට කියා ගන්න ඇත මට සතු ඇත මට කියන්නට කරුණක් දැනගන්න නුඹ හට දාව දරුවෙකෝ මගේ පිලි සිඳ ගන්න විය මගේ ස්වාමිනි විය මෙය ආගන්න පින්නතුනි දැන් සතුටින් තන කාරණාව ඇයගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන දැන් ස්වාමියාට ගොඩාක් සතුටුයි දැන් මේ ස්වාමියාට ගොඩාක් සතුට දැනිලා මේ ස්වාමි පුත්‍රයා තමන්ගේ බිරිඳට කතා කරලා කියනවා ඔබට ඕනෑම දෙයක් ඔබ ඉල්ලන්න මම ඔබට අරගෙන දෙන්නම් ගෙනල්ලා දෙන්නම් ස්වාමියා හරි සතුටින් මෙහෙම කියනකොට බිරිඳ කියනවා මෙහෙම කෙලෙසක කියන්නද
මන්දා මම ඔන්න ආසාවකි ඇතිවි මගේ සිත දුන්න මනදොල ස්වාමිනි මෙය බව ආගන්න ආසයි ඔබේ අම්මගේ හද වෙත කන්න පින්නතුනේ ඇයි කියනවා අම්මගේ හදවත කන්න ඕන කියලා. දැන් පුතා කල්පනා කරනවා මා කුමක් නම් කරන්නද? පුතා දැන් රාත්‍රී එළඹුණාට පස්සේ අම්මා ළඟට ගිහිල්ලා අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට ගිහිල්ලා දන ගහලා අම්මට වැඳලා අඬා කියනවා දස මාස කුසේ දාරලාබී කෙලේ අම්මේ කිරි රාතුලේ කිරට හරවා මට පෙව්වම්මේ නුඹ තුරුලේ ඔවාගෙන නැලවූ පුතු ආට අම්මේ දෙනු මැන සමා දෙනු මැන පුතු ආට අම්මේ අම්මගේ දෑත පුතු අල්ලාගන්නේ ඉකී ගස ගසා මේ පුතු දැන් වැළපෙන්නේ කොහොමද දෙවියනේ අම්මගේ හද වෙත ගන්නේ කියමින් පුතා අයියෝ දැන් වැළපෙන්නේ පිටතනේ අම්මගේ අත අල්ලගෙන මේ පුතා කියනවා අනේ අම්මේ මට සමා වෙන්න මට සමා වෙන්න අම්මේ මට කරන්න වෙන දෙයක් නෑ අම්මගේ හදවත ගෙනල්ලා දෙන්න ඕනේ එහෙම නැත්නම් මගේ බිරිඳත් මගේ දරුවාවත් මට නැති වෙයි මෙහෙම කල්පනා කරලා අම්මගේ අත් දෙක අල්ලගෙන පුතා මේ විදියට අඬලා කඳුළු බේරෙන මේ පුතා අම්මගේ අත අතාරිනකොට මේ අම්මට අවදි වුණා අම්මට ඇස් දෙක ඇරුණා පුතා දිහා බැලුවා මේ අම්මා බලනකොට පුතා අඬනවා අම්මා පව් දැස් වසාගත්තා අම්මා දන්නවා දැන් පුතා අම්මගේ හදවත අරන් යන්න අම්මව මරනවා කියලා මේ අම්මා දැන් මොකද කළේ නිහඬව ඉන්නවා මෙසේ නිහඬව ඉඳලා පින්නතුනි දැන් පුතා මොකද කළේ අරගෙන අම්මා පින්වත ඕ කරට අරගෙන යනවා දැන් ඔව් ගල් තලාවට අම්මා සතපලා මේ ගල් තලාවට අරගෙන
ගල් පතුරක් කරනවා මෙය එකට මුවසෙට කුසතෙක් හම මාස ගොබ අසති අතරින් හද පෙනෙන්නේ රතුලේ වැරෙනා බිට මෙය අයියෝ මවගේ හදවත අරගන්නේ ගැහෙන හදවත පුතාරගෙන අම්මගේ ගාත ගල් තලාවේ දමාදවත අරන් යන්නට දුවයි පුතු මේ වෙලාවේ යන්න ඇතට සැරසෙන විටදී අනේ මොමේ ගල් තලාවේ ගලක හැපිලා පුතා වැටුණාලු අනේ පින්වත ගල් තලාවේ ලේ පෙරෙන අර අම්මගේ හදවත අතට අරගෙන මේ පුතා දැන් දුවගෙන යන්න හදන්නේ තමන්ගේ බිරිඳට අම්මගේ හදවත ගිහින් දෙන්න. පිනතුනි යන්න සැරසිලා ටික දුරක් දුවගෙන යනකොට මේ පුතා ගලක හැප්පිලා වැටෙනවා. පිනතුනි අම්මගේ හදවත විසි වෙනවා. අම්මගේ හදවත පැත්තකට විසි වුණාට පස්සේ මේ පුතා හිස ඔසවලාම අර හදවත දිහා බලනකොට ඒ හදවත කතා කළා. අර අම්මගේ හදවත කතා කරලා කිව්වේ මොකක්ද? මගේ රත්තරන් පුතේ ඔයාට රිදුනද කියලා. අම්මගේ වේදනාව අමතක කරලා මේ අම්මා තමන්ගේ රත්තරන් පුතා වෙනුවෙන් අම්මගේ හදවත උණු වෙනවා. අම්මගේ හදවත උණු වෙලා මේ අම්මා කියන්නේ මොකක්ද? මගේ රත්තරන් පුතේ ඔයාට රිදුනත කියලා. අසන්න පින්නතුනේ දස මස කුසේ දරලා බී කලා පුතේ නුඹ අසරණව හඬනා බව දැනුණා පුතේ මතු අත භවෙත මේ අම්මගේ කුසේ පුතේ ඉපදී වරන් මගේ තුරුලට මගේ පුතේ පින්නතුනේ බලන්න
මේ අම්මගේ හදවත කතා කරලා කිව්වේ මොකක්ද? තමන්ගේ පුතාට මගේ රත්තරන් පුතේ ඔයාට රිදුනද කියලා. බලන්න අම්මා කෙනෙක්ගේ හදවත. පින්නතුනේ අම්මා කෙනෙක් පුංචි කාලේ අපි අම්මගේ කුසෙන් බිහි වුණාට පස්සේ ඒ අම්මා අපේ පුංචි මූණ දකින්නකොට රත්තරන් අම්මගේ හදවත උණු වෙලා පින්නතුනේ ආදරයෙන් සෙනෙහසින් දෙතනේ කිරි එරෙනවා. රතු පාට රුධිරය සුදු පාට කිරි බවට හැරිලා රස කිරි කරලා පෝෂදායි කිරි අපිට පවනවා. රත්තරන් අම්මා ඒ තරම් අපිට සෙනෙහස දක්වනවා, ආදරය දක්වනවා. ඒ ආදරයේ සෙනෙහස හදවතේ දරාගෙන එසේනම් පින්නතුනේ කාලය ටික ටික ඈතට යනවා, බන නවතන්නට කාලය එනවා. දැන් නම් සමහරෝ මෙයි ගොරවනවා, එනිසා පින්මත බන නවතනවා. පින්නතුනි මේ ආදර්ශය ඔබේ හිතට අරගෙන ඔබේ හදවතට අරගෙන ඔබේ ආදරණීය දුවට පුතාට එවාගේම ඔබේ ආදරණීය දරු මුණුබුරන්ට කියලා දෙන්න. අම්මා කෙනෙක් මේ ලෝකේ විඳින වේදනාව දුක කොයිතරම්ද කියන එක. රත්තරන් තාත්තා කෙනෙක් දරුවන් වෙනුවෙන් කරන අනන්ත කැපකිරීම මොනතරම්ද කියන එක කියලා දෙන්න. ඒ ඔබේ හදවතේ දරාගෙන එහෙමනම් මගේ රත්තරන් අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ අත් දෙක නෙළුම් මල් පොහොට්ටුවක් වගේ ගන්න නල්ලට අත් දෙක හොඳට නරලට අරගෙන නෙළුම් මලක් වගේ වැඳ ගන්න. නෙළුම් මල් පොහොට්ටුවක් වගේ අත් දෙක නරලට අරගෙන වැඳගෙන සිහිපත් කරන්න අම්මව. දස මාසයක් කුසේ දරාගෙන ඒ බර උහුලගෙන මේ ලෝකයට අනන්ත වේදනාවක් විඳගෙන බීකලේ රත්තරන් අම්මා. රත්තරන් අම්මා අපිට කිරි පොවලා ඇති දැඩි කරලා උස්මහත් කරලා අපිව පාසල් යවලා හොඳ මිනිස්සෙක් කරන්න කැප කළා. රත්තරන් අම්මට අපි මෙසේ වඳිමු. දස මාස මා කුසේ දරා බීකල මගේ අම්මේ දෙතනේ කිරි රස කර මාට පෙව්වාදර අම්මේ සෙනෙහස මා මෙරෙමින් මාට දුන්නාදර අම්මේ ඔබේ පායුග වඳිනෙමි මම ආදර මගේ අම්මේ මතු දවසක බුදු වේවා ආදර මගේ අම්මේ. සාදු කියන්න. ඒ වගේම තමයි ආදරණීය තාත්තාවත් සිහියට ගන්න. ආදරණීය තාත්තා සිහියට අරගෙන හදවතින් සිහිපත් කරන්න. රත්තරන් තාත්තා අනන්ත දුක් අපි වෙනුවෙන් විඳිනවා. ඒ රත්තරන් තාත්තා අනන්ත දුක් වේදනා විඳලා අපිව මේ ලෝකයට හොඳ මිනිස්සෙක් කරන්න, යහපත් පුරවැසියෙක් කරන්න අවවාද අනුශාසනා දීලා මඟ කියලා දෙනවා. ඒ රත්තරන් තාත්තට අපි වන්දනා කරමු. දැතේ කර ගැට එනතෙක් දුක් විඳි මගේ පියා මට මා මෙර තරමට නිතේ සෙනෙහස දුන් ඔයා මගේ ලොවට පායනයිරු ආදර බාර පියා ඔබේ දෙපා වඳිනෙමි
මම ආදර බාර පියා මතු දවසක බොදෝ වේවා ආදර මාගේ පියා මතු දවසක බොදෝ වේවා ආදර මාගේ පියා සාදු කියමු මියගිය ඥාතින් සියයට ගන්නයි ඒ සැමටම මේ පින් පෙත් දෙන්නයි දැගිලි බැඳ යාත නලලට ගන්නයි සාදු කියා දැන් පින් පෙත දෙන්නයි දෙවියන්ටත් මේ පින් අත් වේවා රට ජාතිය අප සැම රැක දේවා මේ පින් බලෙන් දෙවියන් සැනසේවා උතුම් නිවන් සුව දෙවියෝ ලබත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති බණ ඇසුබෙටාත පින් අත වේවා සසරේ දුක් ගෙනි නිවිතිේවා පිනට නැමෙන පින් සිතු වෙලෙගාවා උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචා